හොඳයි පින්වතුනි සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්න මෙම දේශනාවත් හේතු වේවා. හොඳයි පින්වතුනි මම දේශනා කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය ගැන. මම කලින් දේශනාවකදීත් මේ දේශනාව කරා. නමුත් පින්වතුන්ට තවත් පැහැදිලි කරගෙන මේ දුකින් නිදහස් වීම සඳහා තමයි මම මේ දේශනාව අදත් කරන්නේ. හොඳයි පින්වතුනි අපි අනිච්චයි කියලා කියනවා නැත්නම් අනිත්‍යයි කියලා කියනවා. ඇත්තටම මොකටද මේ අනිච්ච කියලා කියන්නේ? පින්වතුන්ලාට පේන මේ ඇහැට පේන රූපයද අනිච්ච? නැත්නම් කනට ඇහෙන ශබ්දයද අනිච්ච? එහෙම නැත්නම් ඇසට පේන රූපයද නැත්නම් කනට ඇහෙන ශබ්දයද නැත්නම් දිවට දැනෙන රසද නැත්නම් නාසයට දැනෙන ගඳ සුවඳද එහෙම නැත්නම් මේ කයට ලැබෙන පහසද නැත්නම් මනසට එන සිතුවිලිද අනිච්ච කියලා කියන්නේ පින්වතුන්ලා? නැත්නම් මේ කයටද අනිච්චයි කියලා කියන්නේ? නැත්නම් මේ ලෝකෙ මේ බාහිර අපිට පේන්න තියෙන දේවල් ටිකටද අපි අනිච්චයි කියලා කියන්නේ? බලන්න හොඳට නුවණින් පින්වතුන්ලා. ඇත්තටම පින්වතුනි අනිච්ච කියලා කියන්නේ ඔය එකකටවත් නෙවෙයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් පෙන්වන්නා වූ මහා මායාවට තමයි අනිච්ච කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය කිසිම හරයක් නැති වැඩකම්මකට නැති දෙයක්. අන්න ඒක තමයි අනිච්ච කියලා කියන්නේ. එහෙම නැතුව මේ අපිට පේන බාහිර ලෝකයේ දේවල් නෙවෙයි අනිච්ච ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඔය අනිච්ච ගැන නම් ඕනි කෙනෙක් කියයි. අපේ අන්‍යාගමක කෙනකින් ඇහුවත් මේ ලෝකේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඒක නිච්චද අනිච්චද කියලා ඇහුවොත් එයත් කියයි අනිච්චයි කියලා ඉවර වෙලා. එතකොට මේ ලෙඩ වෙන එක, එතකොට ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක, අප්‍රියන්නා එකතු වෙන එක, කැමැති යමක් නොලබන එක, ඒක අනිච්චද? නෑ පින්වතුනි. ඒක ඕනි කෙනකින් ඇහුවොත් ඕනිම මේ ආගමක් අදහන ඕනිම කෙනකින් ඇහුවොත් ඒගොල්ලෝ කියයි ඒක අනිච්චයි කියලා ඉවරලා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නපු අනිච්ච ඕක නෙවෙයි පින්වතුනි. බුදු පියාණන් වහන්සේ පෙන්නපු අනිච්ච මේ පංච උපාදානස්කන්ධය ප්‍රියයි මధుරයි සුන්දරයි වටිනවයි කියලා ගන්න තැන අන්න ඒ ගන්න දේ Taman හරියට නුවණින් දැක්කනම් ඒ කියන්නේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, එතකොට සිතට එන සිතුවිලි. මේ දේවල් තුල නෙවෙයි අනිච්ච තියෙන පින්වතුනේ. මේ එකක්වත් අනිච්චතාවයට අයිති නෑ. මොකද මේවා එකක්වත් අනිච්චතාවයට අයිති නැතේ කියලා කියන්නේ මේ සියලුම දේවල් සකස් කරලා පෙන්වන්නේ මෙන්න මේ මහා මායාවනෝති පංච උපාදානස්කන්ධේ. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධේ රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරුඟක්, සංකාරයේ කෙසෙල් කඳක්, විඥානයේ මායාවක් කියලා. එහෙනම් අපි මේක දකින්න වෙන්නේ පටිච්ච සමුප්පාදය තුලින්. එතකොට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හෝති. එහෙනම් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් පින්වතුන්ලා ප්‍රියයි මధుරයි සුන්දරයි කියලා ගන්න නිසා නේද ඇත්තටම දුකක් පින්වතුන්ලට අයිති වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ දුක හටගත්තේ පින්වතුන්ලා මේ බාහිර තියෙන දේවල් වල අනිච්ච දකින්න ගියයි නේද? ඇත්තටම බාහිර තියෙන දේවල් නෙවෙයිනේ අනිච්ච වෙලා තියෙන පින්වතුනේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් පෙන්වන මායාවනේ අනිච්චයි කියලා කියන්න ඕනේ පින්වතුනේ. මොකද ඒක ප්‍රියයි මధుරයි සුන්දරයි කියලා ගන්න තැනයි අනිච්ච වෙන්නේ කියලා පින්වතුන්ලා ගන්නවා. නමුත් මේකේ ප්‍රිය ස්වභාවයක්වත් මధుර ස්වභාවයක්වත් නෙවෙයි තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූපය පෙන පිටක්. රූපය පෙන පිටක් කියලා කියන්නේ අන්නේ ඒක තමයි අපි දකින්න ඕනේ. මොකද්ද රූපය කියලා කියන්නේ? මෙන්න මේ මනසින් දකින රූපය. එතකොට කොහොමද අපි මනසින් රූපයක් දකින්නේ කියලා අපිට යමු අපි පොඩි කාලේට ඒක ගන්න ලේසියිනේ උපමාවට. එතකොට පින්වතුන්ලා අයන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා බලන්නකෝ. එතකොට අයන්න කියලා අපිට අම්මා හරි තාත්තා හරි නැත්තම් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි අපිට කියලා දුන්න නේද අයන්න කියලා ඉවර වෙලා. එතකොට එතකන් අපි අයන්න දැනගෙන හිටියද? කවුරු හරි කියලා දෙනකන් දැනගෙන හිටියේ නැහැනේ පින්වතුනි. අපි ඇහැට පෙනුනද අයන්න කියන එක එහෙනම් කියලා දෙන්නේ නැතුව හිටියනම් කවුරු හරි අපි අයන්න කියන එක දැකලා තියුණාද නුවණින් දකින්න පින්වතුනි. එතකොට අන්න Tamanට පේනවා ඇත්තටම අයන්න කොහොමද මම ඉගෙන ගත්තේ කියලා ඉවර වෙලා. අන්න අයන්න දැකපු තැන තමයි පින්වතුනි ඇහැ ඉපදුනේ. අන්න පෙනීම ලැබුණේ එතනයි ඇහැට. එතකොට අයන්න පෙනීම ලැබිච්ච තැන තමයි ඇහි පෙනීම ලැබුණේ. ඒ වගේ තමයි සෑම සියලු දෙයක්ම පින්වතුනේ. ඒ කියන්නේ තව තැනකින් තාත්තා කියලා දැක්කද? අන්න එතකොට තමයි ඇහැ
තාත්තා පෙනුනේ. එතකොට ඇහැට තාත්තා පෙනෙනකොට අපි හඳුනගත්තේ ඇහෙන්ද මනසින්ද කියලා නෝනින් බලන්න පින්වතුනි. හොඳට නෝනින් බලන්න. එතකොට එහෙනම් අපි තාත්තා කියලා හරි අම්මා කියලා හරි අයන්න කියලා හරි අපි ඉගෙන ගත්තේ අපේ සිතින් හදලා සිතින් දැනගත්ත දේ නේද? හොඳට නෝනින් බලන්න පින්වතුන්ට පෙනෙයි. එතකොට එහෙනම් සිතින් හදලා සිතින් දැනගත්ත දේ තමයි අයන්න කියන්නේ නැත්නම් අම්මා කියන්නේ නැත්නම් තාත්තා කියන්නේ. මේ ලෝකේ සෑම සියලු දෙයක්ම අන්න ඒ විදිහටයි සකස් වුනේ පින්වතුනි. අන්නේ සකස් වෙච්ච දේ එදා ඉඳලා අපිට අපි අයන්න ඉගෙන ගත්තා, අම්මා කියන්න ගත්තා, තාත්තා කියන්න ගත්තා නේද? එතකොට එහෙනම් සිතින් හදලා සිතින් දැනගත්ත රූපය නේද අපි එළිය දිනවා කියලා රැවටෙන්නේ පින්වතුනි. එතකොට එහෙනම් බලන්න පින්වතුන්ලා හොඳටම එතකොට අයන්න තිබුණේ තමා මනසේද නැත්නම් බාහිර ලෝකෙද කියලා බලන්නකො නුවණින් දකින්න. එතකොට පින්වතුන්ලාට පෙනෙයි ඇත්තටම මම අයන්න කියලා ඉවරලා මනසින් හදලා මනසින් දැනගත්ත දේ නේද අයන්න කියන්නේ. එහෙනම් බාහිර අයන්නක් තිබුණද කියලා නුවණින් බලන්න පින්වතුනි. අන්න එතකොට පුළුවන් පින්වතුන්ලාට ඇත්තටම එහෙනම් බාහිරක් නෙවෙයි තියලා තියෙන්නේ මගේම මනසින් හදාගත්තා වූ චිත්තද රූපයක් නේද මේ අයන්න කියන්නේ කියලා වල. එහෙනම් අර එළියේ තියෙන ගන්න අයන්න ගැන අපිට මොනවද කියන්න පුළුවන් පින්වතුනි? කිසිම වචනයක් කතා කරන්න බෑ පින්වතුනි. අයන්නක් එළිය තිබුණද කියන්නත් බෑ. අයන්නක් එළිය තිබුණේ නැද්ද කියලා කියන්න බෑ. මොකද ඒක දැනගන්න ක්‍රමයක් තියුන්නේ නැහැ. එතකොට අපි අයන්න කියලා ඉගෙන ගත්ත දේ මනසින් හදලා මනසින් දැනගත්ත දෙයක්. එතකොට එහෙනම් මම මනසින් දැනගත්තා නම් මනසින් නම් මේක අයන්න දැක්කේ කියලා ඉවරලා කියනවා නම් මම පින්වතුන්ගෙන් අහනවා මම නැත්තම් මම හරි වෙන කෙනෙක් හරි පින්වතුන් ගාවට ඇහිල්ල ඉවරලා මේ දහම් දේශනා කරන වෙලාවකදී මම එකපාරටම කියනවා පින්වතුන් පොඩ්ඩක් S2 පියාගන්න කියලා. ඊට පස්සේ මම අතමිටම වල අහනවා පින්වතුන්ගෙන් මගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා ඉවරලා. පින්වතුන්ට කියන්න පුළුවන්ද? කිසිම කෙනෙකුට කියන්න බෑ පින්වතුනි මගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා ඉවරලා. එහෙනම් මනසින් නම් දැනගත්තේ මනසට කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ අතේ තියෙන දේ මොකද්ද කියලා ඉවරලා. මනසට කියන්න බෑ පින්වතුනේ. පින්වතුන් ඉස්සරහා හැරිලා ඉන්නකොට පිටිපස්සෙන් කවුරු හරි යම් දෙයක් ගෙනත් තියෙනවා. පින්වතුන්ගෙන් අහනවා පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා. පින්වතුන්ට කියන්න පුළුවන්ද? කියන්න බෑනේ පින්වතුනේ. ඇයි කියන්න බැරි? මනසටත් පේන්නේ නෑ පින්වතුනේ. මනසටත් ඇහෙන්නේ නෑ. මනසටත් අනිවාර්යයෙන්ම පේන්නේ නෑ, ඇහෙන්නේ නෑ. එතකොට දැනෙන්නේ නෑ. එතකොට සිතෙන්නේ නෑ මනසට. මනසට කියන දෙයක් කවුරු හරි අන්න ඒක තමයි මනසින් දැනගන්නේ. හැබැයි දැනගත්ත දේ එළිය තියෙන දෙයක් නෙවෙයි පින්වතුනි. අනුන් කිව්ව දෙයක් දැනගත්තේ අපි හිතනවා එළිය තියෙනවා කියලා. ඔන්න ඕක තමයි මේ ලෝකේ තියෙන මහා මායාව කියලා කියන්නේ. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි පංච උපාදානස්කන්ධයෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒ වෙන ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධයෙන් වෙන ක්‍රියාවලිය පින්වතුන්ලා දන්නේ නැති නිසා ඒක අනිත්‍යයි කියලා කියනවා. හැබැයි පින්වතුනි ඒක අනිත්‍ය නෙවෙයි. අන්න ඒකයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ පින්වතුන්ලාට. එහෙනම් අනිත්‍ය කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් පෙන්වන්නා වූ රූපය පෙන පිටක් වේදනාව දිය බුබුල සංඥාව මිරුග සංකාරයේ කෙසල් කඳක් විඥානේ මායාවක් කියන්නේ අන්න ඒකයි පින්වතුනි අනිත්‍ය. අනිත්‍ය කියලා කියන්නේ හට නොගත්ත බව දකින්න එකයි. එතකොට හට නොගත්ත දෙයක් තමා නුවණින් තමයි දකින්න ඕනේ පින්වතුනි. මේ කියන වෙලාවට පින්වතුන් නුවණින් හොඳට මෙනෙහි කරලා බලන්න. ඇත්තටම මගේ ඇහැට පෙනෙනවද කියලා ඉවරලා. ඇහැට පෙනෙන්නේ නැහැ පින්වතුනි. මම පුන ඕනි කෙනෙකුට කියනවා මේ ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ සිතින් දැනගත්ත දේ තමයි ඇහැට පේන්නේ. නැතුව සිතින් දැනගන්න බැරි වුණොත් ඇහැට පේන්නේ නැහැ පින්වතුනි. එහෙනම් ඇහැට පෙනීම ලැබෙන්නේ සිතින් දැනගත්ත දේ සිත දැනගත්තා. ඊට පස්සේ සිතින් කියනවා ඇහැට පේන්නේ මෙන්න මේකයි කියලා ඉවරලා. පින්වතුන් හොඳට නුවණින් බලන්න. පින්වතුන්ට ඇත්තද බොරු පින්වතුන්ලා නොදන්න දෙයක් කවුරු හරි ගෙනල්ලා ඇහුවොත් මේ මොකද්ද කියලා ඉවරලා පින්වතුන්ට කියන්න පුළුවන්ද? කියන්න බෑනේ පින්වතුනි. එහෙනම් ඉතින් ඇහැට පේනවනේ. පේනවනම් ඇහැට කියන්න පුළුවන්නේ. එහෙනම් එතකොට අර එක්කෙනා කියන්න ඕනේ නේද මේ අහවල් බඩුව කියලා වල. අන්න එතකොට නේද මනසින් දැකලා මනසින් හඳුනාගන්නේ. එතකොට එහෙනම් ඒක බාහිර තිබුණද තමන්ගේ මනසේ තිබුණද කියලා වල නුවණින් දකින්න පින්වතුනි. ඕනිම දෙයක් එහෙමයි. එතකොට එහෙනම් අයන්න අපි ඉගෙන ගත්තේ අම්මා කියලා දැනගත්තේ තාත්තා කියලා දැනගත්තේ ඇහැට පෙනිලා නෙවෙයි සිතින් සිතලා සිතින් දැනගත්තා. එහෙනම් සිතින් සිතලා සිතින් දැනගත්ත දේ එතකොට එහෙනම් ඒ රූපය තියෙන්නේ සිතේද? සිතේ රූපයක් නැහැ පින්වතුනි. එහෙනම් ඇහැට පෙනුනේ මොකද්ද පින්වතුනි? නුවණින් දකින්න. ඇහැට අම්මා පෙනුනද? ඇහැට අම්මා පෙනුනා නම් කලින් අපිට සිතින් කවුරු හරි කියන්නේ ඉස්සෙල්ලා අපිට ඇහෙන් දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරි වුණානේ පින්වතුනි. හොඳයි පින්වතුනි. ඊළඟ දේශනාවෙදිත් මේ ගැන කතා කරමු. සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්නට මෙම දේශනාවත් හේතු වේවා.